ආයි බොහෝ වේවා. මොකද කාලයකට පස්සේ අද අපි ඔයවත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම් වෙන්නේ ඓතිහාසික කොරතොට සත්පත්තිනි දේවාල පුදුමයේ සිටයි. ඓතිහාසික කොරතොට සත්පත්තිනි දේවාලය වනාහි නවගම සත්පත්තිනි දේවාලයේ තරම්ම ඉපැරණි ඓතිහාසික පසුබිමක් තියෙන පූජනීය ස්ථානයක්. අද අපි සූදානම් වෙන්නේ මේ ඓතිහාසික කොරතොට සත්පත්තිනි දේවාලයේහි සතු විස්ති ඔබත් සමගින් බෙදා හදා ගැනීමට. මෙම ඓතිහාසික කොරතොට සත්පත්තිනි දේවාලයට පැමිණීමට අපේක්ෂා කරන ඔබට මෙම සත්පත්තිනි දේවාලයට පැමිණිය හැකි මාර්ගය වෙන්නේ ඔබ කඩුවෙල නගරයට පිවිසිලා කඩුවෙල ඕමාගම නැත්නම් කඩුවෙල සිට අතුරුගිරිය දක්වා දිවෙන මාර්ගය ඔස්සේ පැමිණියොත් ඔබ පෞද්ගලික වාහනයකින් පැමිණෙනවා නම් මේ පෙනෙන අයුරින් මාර්ගයේ අසලම මාර්ගය අයිනෙම මෙම කොරතොට සත්පත්තිනි දේවාලය පිටලා තියෙනවා. ඔබ බසයෙන් නැත්නම් පොදු ප්‍රවාහන සේවයකින් මෙම කොරතොට සත්පත්තිනි දේවාලයට පිවිසෙන්න අපේක්ෂා කරනවා නම් ඔබට කඩුවෙල නගරයට පැමිණිලා 698 ඕමාගම කඩුවෙල බස් රථයේ නැග්ගොත් ඔබට පුළුවන් කොරතොට සත්පත්තිනි දේවාලය ඉදිරි පිටින්ම බැහැලා මේ පූජනීය ස්ථානය වන්දනා කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේනම් අපි සූදානම් වෙමු කොරතොට සත්පත්තිනි දේවාලය තුළට පිවිසිලා මේ සත්පත්තිනි දේවාලයේ සතු විස්ති ඔබත් සමගින් බෙදා හදා ගැනීම. ඓතිහාසික කොරතොට සත්පත්තිනි දේවාල භූමියෙහි සියලු අංග සම්පූර්ණ දේවාල පිටලා තියෙනවා. ඒ වගේම අලංකාරවත් චෛත්‍ය රාජයන් වහන්සේ නමක්, බෝධි රාජයන් වහන්සේ නමක් හා බුදු බෙදුරක්ද පිටලා තියෙනවා. ඊට අමතරව විෂ්ණු කතරගම සමන් දැඩිමුණ්ඩ ගම්බාර පරිවාර දේවතාවුන්ගේ දේව මන්දිරත් සත්පත්තිනි දේවාලයට අමතරව මෙම පුණ්‍ය භූමියේ පිහිටවලා තියෙනවා. එහෙනම් අපි සූදානම් වෙමු මේ අසිරිමත් පුණ්‍ය භූමියේ සියලු අංග ඔබත් සමගින් බෙදා ගන්න. එහෙනම් මා සමගින් පැමිණෙන්න මේ වීඩියෝ එක අවසානය වෙනකන් රැඳී සිටින්න අපගේ සත්පත්තිනි දේවාලය Facebook පිටුව ෆලෝ කරන්න, ලයික් කරන්න. මොකද අපි මෙවැනිම දිවයිනේ තිබෙන සියලුම පත්තිනි දේවාල, ඓතිහාසික පත්තිනි දේවාල පිළිබඳව ඔබත් සමගින් ඓතිහාසික පසුබිම් බෙදා හදා ගැනීමට සූදානම්. ඓතිහාසික කොරතොට සත්පත්තිනි දේවාලයට පිවිසෙන සෑම බැතිමතෙක්ම ප්‍රථමයෙන්ම බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය යන තුනුරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා ප්‍රථමයෙන්ම මා මේ පසුපසින් පෙනෙන බෝධිරාජයන් වහන්සේ අධිසර පැමිණ බෝධිරාජයන් වහන්සේට උපස්ථාන කරමින් වන්දනාමාන කිරීම සිදු කරනවා. ඉන් අනතුරුව තමයි සත්පත්තිනි දේවමෑණියන් දෙසා පුද පඬුරු පූජා කිරීම සිදුවන්නේ. මෙම දේවාල භූමියට පැමිණෙන සෑම පැතිමතෙක්ම වාහි මේ ඓතිහාසික බෝධිරාජයන් වහන්සේ වැඩ පුදා ගැනීමට අමතක කරන්නේ නැහැ. මා පසුපසින් මේ පිහිටා තිබෙන්නේ මෙම පුණ්‍ය භූමියෙහි වර්තමාන කාලයේ ඉදි කරන ලද ඉතාමත් වැදගත් වූ විහාරාංගයක්. මේ මා පසුපසින් තිබෙන්නේ මේ ඓතිහාසික පුදුමයේ පිහිටන කප්ගේ නැත්නම් ආරාධනාගයන් ගේ නැමැති ගොඩනැගිල්ල. මෙම ඓතිහාසික පින්බිමේ වාර්ෂිකව ඇසළ පෙරහැර මංගල්‍යයක්, දෙවොල් බඩු මංගල්‍යයක් පවත්වනවා. ඒතොර ඒ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය කුමල් පෙරහැර, මල් පෙරහැර, පාවාඩ පෙරහැර, ගොම්පිට පෙරහැර, අලිපිට පෙරහැර හා අලිපිට රන්දෝලි පෙරහැරට අමතරව දිය කපා ගෙව දින පෙරහැරෙන් අවසන් වෙනවා. ඉන් පසු සතියක කාලයකින් පසුව මහා ගම්මඩු මංගල්‍යයක් මේ පුණ්‍ය භූමියේ පවත්වනවා. ඒතොර සියලු ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සිදු කරමින් කප් ඉන්දවීම සිදු කරනු ලබන්නේ මේ කප් ආරාධනාගය තුලයි. මේ විහාරාංග තුල, මේ දේවාලාංග තුල ඉතාමත් වැදගත් ස්ථානයක් උසුලන ගොඩනැගිල්ලක් තමයි මේ කප් ආරාධනාගය. මේ පිහිටා තිබෙන
කොරතොට සත්පත්තිනි දේවාලයට වම් පසින්. शब्दनाद घोषाकर මේ පත්තිනි විමනා शब्दनाद घोषාවට රැල් දැකලා වඩනා වැද පතිනියට පිරිපත එම පුණ්‍ය භූමියේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1562 අගෝස්තු මාසය. නැත්නම් ඔබට මෙහෙම කිව්වොත් ඓතිහාසික මුල්ලේරියා සටන දක්වා දිව යනවා. මේ ඓතිහාසික පුණ්‍ය භූමිය මුල්ලේරියා සටනෙහි ජයග්‍රහණයෙහි විජය සංකේතයක් විදිහටයි ඉදිවන්නේ. ඒ විජයග්‍රාහී පුදබිමේ අතීත කතා පොත පිළිබඳ පුදබිම භාර ප්‍රධාන කපතැන්පත් ඇක්මන් විජේතුන්ග මහතාගෙන් අපි දැන් තැනගමු. එතකොට මේ කොරතොට ඓතිහාසික පත්තිනි දේවාලය ගැන කියන්න තියෙන්නේ මේ දේවාලයේ දේවතාවක රජතුමාගේ කාලේ එයාගේ පුත් ටිකිරි කුමාරයා. එතකොට මේ කොරතොට රජමහා විහාරය තමයි එයා හිටියේ ප්‍රතිසංස් කරගෙන. ඒ ඉන්න අවධියේ තමයි මුල්ලේරියාවේ සටන ඇති වුණේ. ඒ සටන ඇති වෙච්ච වෙලාවේ ඒ ටිකිරි කුමාරයා විසින් මේ ස්ථානයට පැමිණලා මේ ස්ථානේ පූජනීය භූමියක් මුලින් එයා තීරණය කළා තියෙනවා. දේවතාවලු වඩිනවා කියන්නේ. එයා ඒ පන්සලේ පණුරකට ගහලා තියෙනවා. මම මේ සත්‍නෙන් දිනුවොත් මේ පිම්බිමේ පත්තිනි මෑණියන්ගේ දේවාලයක් කරලා මිතුන්ට මැද මුතුපත් කරන් දෙනවා කියනවා. එයා ඒ කාන්තම සත්‍නෙන් දිනුවා. දිනුවාට පස්සේ ඒ දේවාලේ මෙතන ඉඳලා පල්ලිය නාගොල්ල එතන තමයි දේවාලේ හැදුවේ. හදලා කපු පරම්පරාවක් හෙව්වා. මේ නෑ කප්මහතු. පස්සේ නුවරට ගිහිල්ලා නුවරින් තමයි විජේතුංග කපපරම්පරාවෙන් කප්මහත්ෙක් මෙහාට අරගෙන ඇවිල්ලා මේ දේවාලේ බාර දුන්නා. නානා සෝභන දේහ විරාජිත පේවි පත්තිනි රක්ෂා කරමින මම මංජුල වෙත් මේ ඓතිහාසික කොරතොට සත්පත්තිනි මහා දේවාලයේ දැරිමුණ්ඩ දේවාලයේ බාරව වැඩ කටයුතු කරන මහත්තයා මමයි ජ්‍යොතිෂවේදී. අපේ කොරතොට පත්තිනි මහා දේවාලය කියන්නේ ඓතිහාසික ඉතිහාසයකට සම්බන්ධකම් කියන දේවාලයක්. මේ දේවාලයේ පැවැත්ම ටිකිරි කුමාරයාගෙන් තමයි මේ දේවාලය ආරම්භ වෙන්නේ. ටිකිරි කුමාරයා මුල්ලේරියාව සටනේදී ඔය බැලුංගල කියන දේවාලයට පිටිපස්ස තියෙන ගලෙන් තමයි ගලේ ඉඳලා දේවතා එළි යනවා දැකලා මුල්ලේරියාව සටන ජයග්‍රහණය කළාට පස්සේ එම දේවාලයේ අලුතෙන් මේ දේවාලයක් කරනවා කියන බාරයක් සඳහා තනපු දේවාලයක් තමයි ওই දේවාලය. කොරතොට දේවාලය. ඒ වගේම ওই දේවාලයේ ඓතිහාසිකත්වයේ ගත්තොත් ඕකේ තියෙනවා නා උළුවස්සක්. මේ උළුවස්ස කැටයම් 5කින් සමන්විතයි. මේක තාත්තයි පුතයි තමයි මේ කැටයම් නිර්මාණය කරලා තියෙන්නේ. නිර්මාණ 5ක් ඒකේ තියෙනවා ඒ උළුවස්සේ. ලංකාවේ කිසිම සිද්ධාස්ථානික මම දැකලත් නැහැ අහලත් නැහැ කැටයම් 5ක් ඒ උළුවස්සේ තියෙනවා. මේක තාත්තයි පුතයි විසින් තමයි මේ උළුවස්ස කරවලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ කපු පරම්පරාව මේ ටිකිරි කුමාරයා මේ දේවාලය හැදුවට පස්සේ මේකට කපු පරම්පරාවක් ඕනේනේ. ඒක නිසා කප් පරම්පරාවක් හදන්නට ඕන නිසා මේ බැලුව වටපිටාවේ මේ ප්‍රදේශයේ බැලුව කප් පරම්පරාවක් නැහැ. නුවරට ගිහිල්ලා නුවරින් තමයි මේ කප් පරම්පරාව මෙහෙට ගෙනලා තියෙන විජේතුංග කප් පරම්පරාව. මේ පරම්පරාව ගැන ගත්තම දැන් මේ 8 වෙනි පරම්පරාව තමයි ඉන්නේ මේ දැන් ඉන්නේ ඇක්මන් විජේතුංග කියන පරම්පරාව. ඇක්මන් විජේතුංග, කරෝලිස් විජේතුංග, ඒ වගේම මේ සාදිස් විජේතුංග, බෙත්මේ විජේතුංග යන කප් පරම්පරා 7ක් 8 වෙනි පරම්පරාව තමයි දැන් තියෙන්නේ.
හත්වෙනි පරම්පරාව ඉවර වුණා. දැන් මේ අටවෙනි පරම්පරාව තමයි ඇක්මන් විජේතුංග කියන කප් පරම්පරාව. එතනින් පස්සේ අනුර විජේතුංග ඒ වගේ කප් පරම්පරාවක් තමයි. මේ පරම්පරාගත පරම්පරාවට තමයි මේ දේවාලය යන්නේ එදා ඉඳලා. ඉතින් මේකේ වත් පිළිවෙත් කරගෙන යනවා. උදේ තේවාව, දහඳ රාත්‍රී තේවා මුර ඒ වගේම හැම සෙනසුරාදා බදාදා දිනයක මුර්තන් පූජාවන් පවත්වනවා. හැම වාර්ෂයක් පාසාම තාම විශාල වශයෙන් පෙරහැර මංගල්‍ය සිද්ධ කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ වගේම ලංකා නන්දසිං විදේශ රටවල් වල පවා බැතිමතුන් ඇවිල්ලා මෙතන බාරහාර වෙනවා. ඒවා මිනිස්සු ඉෂ්ට වෙලා තියෙනවා. ඒ වගේම දේවාල 3ක් තියෙනවා මේ ප්‍රදේශයේ. ඓතිහාසික නවගම පත්තිනි දේවාලය, ඊළඟට ඓතිහාසික රංකඩු පත්තිනි දේවාලය, ඒ වගේම කොරතොට පත්තිනි දේවාලය. මේක ලිග්ගල් 3ක් වගේ තමයි මේ දේවස්ථාන පිහිටලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ ගත වෙන එකම ප්‍රදේශයේ මේ වගේ පත්තිනි දේවාල 3ක් තියෙන මැතිවරණ බල ප්‍රදේශයක් කොට්ටාසයක් තමයි මේ කඩුවල කියන්නේ. එකම විදිහට පත්තිනි දේවාල තියෙන. ඒ කියන්නේ ස්ථානගත වෙච්ච. ඒ වගේම තමයි මේ දේවස්ථානයේ නම් පොතේ සඳහන් වෙනවා කෙහෙල් බටුවාව කියලා. කෙහෙල් බටුවාව කියලා තමයි නම් පොතේ සඳහන් වෙන්නේ. මේක පුරාණයේ ඉඳලා පැවතිගෙන එන කප් පරම්පරාව පැවතිගෙන එන ඉතිහාසගත වෙන දේවස්ථානයක්. ඒ වගේම දැන් ඉන්න කප් මහත්මයා දැන්ට අවුරුදු 78ක් විතර වෙනවා. එතුමා තවමත් පයින් ඇවිල්ලා තමන්ගේ දේව තෝත්‍ර කටයුතු තමන්ගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේ ඉතිහාසයකට සබදකම් කියන පුරාණයක් පවතින පත්තිනි දෙවියන්ගේ රන් සලබ නා සලබ වැඩ ඉන්නවා රැට එක ඇහෙනවා කියන සදත්තත් පුරාණ ඉඳලා පැවතෙනවා. ඒ වගේම තමයි අදටත් නයි 7 දෙනෙක් ඉන්නවා. බෝධි එක්කෙනෙක් ඉන්නවා. දේව මහ දේවාලේ මාලිගාව ඇතුළේ එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ ඕගල් මේ විටින් විට මාරුවට මේ දේවාලය ඇතුළට මේ නාගයන් 7 දෙනා පැමිණීමක් තියෙනවා. අපි ඇස්වලට දකින්න හිටපු ගමන්ම ඒ වගේ මේ ඉතිහාසක සම්බන්ධකම් කියන දේවාලය තමයි ඓතිහාසික කොරතොට සත්පත්තිනි මහා දේවාලය කියන්නේ.